අද අපි කතා කරන්න යන්නේ කොටස් වෙළඳපොළට අලුතින් එන කෙනෙක්ට ආයෝජනීය පටන් ගන්න තියෙන හරිම ස්මාර්ට් ක්‍රමයක් ගැන. ආයෝජනය කරන්න හිතනකොටම ගොඩක් දෙනෙක්ට එන පළවෙනිම ප්‍රශ්නේ තමයි මේක. ලංකාවේ තියෙන සමාගම් 100 ගාණක් අතරින් හොඳම ඒවා මොනවද කියලා හොයලා බලලා තෝරගන්න තරම් කාලයක්වත් දැනුමක්වත් තියෙනවද? ඇත්ත තමයි ඒක ලොකු අභියෝගයක්. හරි, ඒක එක ප්‍රශ්නයක්. ඊළඟට එන ලොකුම අභියෝගය තමයි වියදම. සමහර ආයෝජන ක්‍රම විශේෂයෙන්ම යුනිට් ට්‍රස්ට් වගේ දේවල් වල අපේ සල්ලි කළමනාකරනවට සැලකිය යුතු ගාස්තුවක් අය කරනවා. මේක ටිකෙන් ටික අපේ ලාභය අඩු කරන දෙයක්. එහෙනම් හිතන්නකෝ මේ ප්‍රශ්න දෙකටම එකම වෙලාවේ උත්තරයක් විදිහට කොටස් වෙළඳ පොලේ තියෙන ලොකුම වාසියත් අරගෙන වියදමත් පුදුම විදිහට අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තිබුණොත් කොහොමද? අන්න අපි අද කතා කරන්න යන්නේ ඒ ගැන. මේ ක්‍රමයේ තියෙන පාවර එක කොච්චරද කියනවා නම් ලෝකේ ඉන්න සුප්‍රකටම ආයෝජකයෙක් වෙන වොරන් බෆට් බවා කියන්නේ සාමාන්‍ය ආයෝජකයෙක්ට කරන්න පුළුවන් බුද්ධිමත්ම දේ තමයි මේ වගේ අඩු වියදම් අරමුදලක ආයෝජනය කරන එක කියලා. ඉතින් අපි බලමු මොකක්ද මේ ETF එහෙම නැත්නම් Exchange Traded Fund කියන්නේ කියලා. හරි, එහෙනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ ETF එකක් කියන්නේ කියලා. බැලුමට ටිකක් සංකීර්ණ වචනයක් වගේ පෙනුනට මේකේ පිටිපස්සේ තියෙන්නේ හරිම සරල ඒ වගේම හරිම ප්‍රබල අදහසක්. අපි ඒක තේරුම් ගමු. සරලවම කිව්වොත් ETF එකක් කියන්නේ එක සමාගම් වල කොටස් ගොඩක් එකට එකතු කරලා හදපු පැකේජ් එකක් වගේ දෙයක්. මේ පැකේජ් එක සාමාන්‍ය කොටසක් වගේම අපිට කොටස් වෙළඳපොළෙන් ඕනම වෙලාවක ගන්නත් විකුණන්නත් පුළුවන්. හරි, මේ ටෙක්නිකල් වචන පැත්තකින් තියමු. අපි මේක හරිව ලේසි එදිනදා ජීවිතයේ උදාහරණයකින් තේරුම් ගමු. හිතන්නකෝ කවුරු හරි සුපර් මාකට් එකකට ගිහින් හොඳම පළතුරු 20 කියලා ලේබල් කරපු ලස්සනට පැක් කරපු පළතුරු පැකට් එකක් ගන්නවා කියලා. එකින් එක පළතුරු තෝරන්න මහන්සි වෙන්න ඕනේ නේද? අර පැකට් එක ගත්ත ගමන් හොඳම පළතුරු ටිකම ලැබෙනවා. අන්න ඒ වගේ තමයි ETF එකකුත්. ඒකෙන් කරන්නේ කොළඹ කොටස් වෙළඳපොලේ S&P SL20 වගේ දර්ශකයක් ඒ විදිහටම කොපි කරන එක. S&P SL20 එකේ තියෙන්නේ වෙළඳපොලේ ප්‍රධානතම ස්ථාවරම සමාගම් 20යි. ඉතින් එක ETF යුනිට් එකක් ගත්තම ඒ සමාගම් 20න්ම පොඩි කොටසක් අයිති වෙනවා වගේ තමයි. දැන් මේක අහනකොට සමහරුන්ට හිතෙන්න පුළුවම මේකත් යුනිට් ට්‍රස්ට් එකක් වගේම තමයි කියලා. යම් සමානකමක් තියෙනවා තමයි. හැබැයි හිතනවට වඩා ලොකු තීරණාත්මක වෙනස්කම් කිහිපයක්ත් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. මේ බලන්න ප්‍රධානම වෙනස්කම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ගනුදෙනු කරන විදිය. යුනිට් ට්‍රස්ට් එකක් ගන්න හෝ විකුණන්න පුරුවන් දවස අවසානයේ තියෙන එකම මිලකට විතරයි. හැබැයි ETF එකක් සාමාන්‍ය කොටසක් වගේම දවස පුරාම මිල වෙනස් වෙනකොට ඕනම වෙලාවක ගන්න විකුණන්න පුළුවන්. ඒකෙන් ආයෝජකයාට ලොකු නිදහසක් පහසුවක් ලැබෙනවා. දෙවෙනි සහ සමහර විට ඊටත් වඩා වැදගත් දේ තමයි ගාස්තු. ETF එකක කළමනාකරන ගාස්තු යුනිට් ට්‍රස්ට් එකකට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩුයි. ඒ ඇයි කියලා අපි ඊළඟට බලමු. හේතුව තමයි පැසිව් ඉන්වෙස්ටිං කියන හරිම සරල ඒත් හරිම ප්‍රබල සංකල්පය. යුනිට් ට්‍රස්ට් එකක කළමනාකරුවෙක් හොඳම කොටස් හොයන්න ලොකු පර්යේෂණ කරනවා. ඒ කියන්නේ ඇක්ටිව්ලි වැඩ කරනවා. ඒකට වියදමක් යනවා. හැබැයි ETF එකකදී කළමනාකරුවට එම මහන්සි වෙන්න දෙයක් නැහැ. එයාට තියෙන්නේ S&P SL20 වගේ දර්ශකයක තියෙන සමාගම් ටික ඒ විදිහටම අරගෙන අරමුදල හදන එක විතරයි. ඒ කියන්නේ එයා පැසිව්ලි වැඩ කරන්නේ. අර ලොකු පර්යේෂණ වියදම් නැති නිසා කළමනාකරන ගාස්තුත් ගොඩක් අඩු වෙනවා. හරි, දැන් අපි දන්නවා ETF එකක් කියන්නේ මොකද්ද? ඒක යුනිට් ට්‍රස්ට් එකකින් වෙනස් වෙන්නේ කොහොමද කියලාත්. දැන් බලමු ආයෝජනයේට අලුත් කෙනෙක්ට මේක ඇත්තටම හොඳම ඔප්ෂන් එකක් වෙන්නේ ඇයි කියන එකට ප්‍රධාන හේතු තුනක්. ප්‍රධානම වාසි තුනක් තියෙනවා. එක ක්ෂණික විවිධාංගීකරණය. ඒ කියන්නේ එක යුනිට් එකක් ගත්ත ගමන් රටේ ප්‍රධාන සමාගම් 20කම එකපාර ආයෝජනයක් සිද්ධ වෙනවා. එක සමාගමකට මොකක් හරි ප්‍රශ්නයක් වුණත් අනෙක් නවය නිසා අවධානම බෙදිලා යනවා. දෙක අඩු වියදම. දිගුකාලීනව බලද්දී මේ අඩු ගාස්තු නිසා අටට එන ලාභය සැලකිය යුතු විදිහට වැඩි වෙනවා. තුන සරල බව. මොන කොටසද හොඳ මොකටද ගන්න ඕන කියලා පර්යවේක්ෂණ කර උළුව කහගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සරලවම කිව්වොත් රටේ ආර්ථිකය ඒ කියන්නේ මුළු කොටස් වෙළඳපොළම ඉහළට යනකොට අපේ ආයෝජනයත් ඒකම උඩට යනවා. අන්න ඒක තමයි පැසිව් ඉන්වෙස්ටිං වල තියෙන නියම බලය. හරි, මේ ඔක්කොම ඇහුවට පස්සේ දැන් ඔළුවට එන ප්‍රශ්නේ තමයි මේක හොඳයි තමයි. ඉතින් ලංකාවේ මේක පටන් ගන්නේ කොහොමද කියලා. අපි ඒකත් බලමු.
ඇත්තම කිව්වොත් දැනට ලංකාවේ ETF සඳහා තියෙන විකල්ප ටිකක් සීමිතයි. හැබැයි නැත්තෙම නෑ. කොළඹ කොටස් වෙළඳපොලේ S&P SL20 දර්ශකය පදනම් කරගත්තු ඉන්ඩෙක්ස් ෆන්ඩ්ස් සහ ETF කීපයක් තියෙනවා. කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. තමන්ගේ කොටස් තැරව්කරුට, ඒ කියන්නේ ස්ටොක් බ්‍රෝකර්ට කතා කරලා මේ ගැන විස්තර අහන එක. හරි එහෙනම් අපි මේ සම්පූර්ණ කතාවෙන්ම මතක තියාගන්න ඕන වැදගත්ම දේ මොකද්ද? අපි ඒක ඉක්මනට සාරාංශ කරගමු. ETF එකක් කියන්නේ කොටසක් වගේම ලේසියෙන් ගන්න විකුණන්න පුළුවන් වියදම හරිම අඩු එකපාරක් ආයෝජනය කරාම සමාගම් ගොඩකම ආයෝජනය වෙන සුපිරි ක්‍රමයක්. ඉතින් අවසාන වශයෙන් හිතන්න ආයෝජනයට අලුත් කෙනෙක් විදිහට එක කොටස් තෝරගෙන ඒකේ අවදානම ගන්න බයයි. හැබැයි ෆික්ස් ඩිපොසිට් එකකට ඒ කියන්නේ FD එකකට වඩා හොන ප්‍රතිලාභයක් උත් ඕනේ නම් ETF කියන්නේ ඒකට තියෙන හොඳම විසඳුමක් වෙන්න පුළුවන්.